ආයිබෝවන් මිහිතලය නැත්නම් පෘථුවිය. අද අපි ජීවත් වන මේ පෘථුවිය කොහොමද නිර්මාණය වුණේ කියලා කවදා හරි ඔබ හිතලා තියෙනවද? අද ජීවයෙන් පිරුණ මේ හරිත ලෝකය නැත්නම් පෘථුවිය අතීතයේ ගිනි ගෝලයක් කියවොත් ඔබ විශ්වාස කරනවද? හිතා ගන්නත් ටිකක් අමාරුයි නේද? ඉතින් සංක්‍රාන්තිය අපි අද අතීතයේ පියසටහන් අතරින් සොයා යන්නේ පෘථුවියේ ඒ උප්පත්ති කතාවයි. රැඳී සිටින්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරයේ තෙක්. ඔබ දන්නවාද අද අප දකින සූර්යාගේ පෘථුවියේ කතාව ආරම්භ වන්නේ අදින් වසර බිලියන 4.6කට පෙර සිට බව. ඔව් ඒක ඇත්ත. එක කාලයක සූර්යා පෘථුවිය සහ අනෙකුත් ග්‍රහලෝක කිසිවක් තිබුණේ නැහැ. විද්‍යාඥයන් කියන පරිදි ඒ වෙනුවට තිබුණේ විශාල වායු හා දූවිලි වලාවක් පමණයි. මෙන්න මේ දූවිලි වලාවට කොස්මික් ක්ලවුඩ් නැත්නම් නෙබියුලා කියලා කියනවා. මොකද්ද මේ කොස්මික් ක්ලවුඩ් නැත්නම් නෙබියුලා කියන්නේ? ඒ කියන්නේ වායුන්ගෙන් හා දූවිලි වලින් පිරිච්ච වලාකුළක් වගේ තැන. මේ නෙබියුලාව තුල වැඩි ප්‍රමාණයක් හයිඩ්‍රජන්, හීලියම්, දූවිලි අංශු සහ වෙනත් මූලද්‍රව්‍ය සුළු වශයෙන් පැවතුණා. කාලයත් සමග මෙම විශාල වලාකුළ සංකෝචනය වන්නට පටන් ගත්තා. ඒ හේතුවෙන් එහි මැදේ උෂ්ණත්වය හා පීඩනය විශාල ලෙස ඉහළ ගියා. අවසානයේදී වලාව මැදය තුල නියුක්ලියර් ෆියුෂන් නැත්නම් න්‍යෂ්ටික වියලනය නම් ක්‍රියාවලිය ආරම්භ වුණා. අපගේ සූර්යයා හා එවැනි තරුවලට උත්පත්තිය ලබා දුන්නා. විශ්වයේ මේ අපූර්ව ක්‍රියාවලිය සූර්යාගේ උපතින් නැවතුනේ නැහැ. අප ජීවත් වන පෘථිවිය ඇතුළු ග්‍රහලෝකවල උත්පත්ති කතාව ඊළඟ කොටසින් අපි කතා කරමු. අතීතයේ සිට වර්තමානයට යන මේ අපූර්ව ගමනට ඔයාගේ අදහස් අපිට වටිනවා. අතක ඇතිව channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. සුබ දවසක්.